Hi guys, welcome to my channel. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ ගේමින් රූම් එකටත් රුපියල් 5000ක් වැනි ලෝ බජට් එකකින් කොහොමද මේ වගේ ලස්සන ක්ලවුඩ් සිවිල් මක් ගහගන්නේ කියලා. ඉතින් ඔයත් ඔයාගේ ගේමින් රූම් එක ලස්සනට බජට් විදිහට හදාගන්න ඉන්න කෙනෙක් නම් දැන් මේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. තමයි කලින් තිබ්බ වහල් දැන් ඔයගලන්ට පේනවනේ ඉතින්. මේකට දැන් RGB light එක set කරලා ඒක උඩින් පුළුන් අලවන්න තමයි යන්නේ. එහෙනම් බලමු මේකට ඕන වෙන බඩු මොනවද කියලා. ඊට කලින් අපි බලමු මේක plan එක. ඉතින් RGB පටිය ගන්නවා. ඊට පස්සේ ඒක බිත්තියෙන් අලවනවා. ඊට පස්සේ පුළුන් ගන්නවා. ඊට පස්සේ පුළුන් උඩින් අලවනවා. වරු නෑ ඉතින් ලේසි. ලේසි කිව්වට ඉතින් පස්සේ තමයි තේරුනේ කරන්න තියෙන අමාරුව. ඉතින් අපිට මුලින්ම ඕන වෙන RGB light එක. මට නම් මේක ගන්න රුපියල් 2200ක් වගේ වුණේ. මම 24ක් කී රිමෝට් එකක් තියෙන එකක් ගත්තේ. ඊට පස්සේ අපිට පුළුන් ඕනේ. මම නම් පුළුන් කිලෝ 2ක් විතර ගත්තා. මම නම් ඒ ටිකට 1600ක් වගේ වුණේ. තව ග්ලෝ ගන්න ඕන. මට නම් ග්ලෝ ගන්න 5ක් වගේ ගියා. ඉතින් අපි මුලින්ම RGB light එක set කරලා ඊළඟට බලමු වහයට පුළුන් අලවන විදිය. ඉතින් RGB light එක set කරාට පස්සේ ඔහොම තමයි පේන්නේ. ඉතින් ඔය දෙපැත්තේ හිස් වගේ තියෙන හිය තව මම 100 bulb දෙයක් set කරා. Nice. ඉතින් ග්ලූ ගන් ටිකක් අරගෙන වහලෙන් ගහගන්න. ග්ලූ ගන් එකක් ඕගොල්ලෝ ගාව තියෙනවා පුළුන් එක උඩින් ග්ලූ ගන් බක් කරලා එහෙම කරන්නත් පුළුවන්. ඊට පස්සේ පුළුන් ටිකක් අරගෙන ඔහම දික්කෙන් තියාගන්න. ඊට පස්සේ ග්ලූ ගන් ටික වේලුණාට පස්සේ අත ගන්න. ඔය මම දැන් කරන්නේ දෙපැත්තෙන් ඇලෙවිච්ච නැති තැන් වලට ආයෙ චුට්ටක් ග්ලූ ගන් ටිකක් ගාලා අලවන එක. ඕගොල්ලොත් එහෙම ඇලෙවිච්ච නැති තැන් වලට අලව ගන්න නැත්නම් මේක වැඩි කාලයක් පාවිච්චි කරගන්න බැරි වෙනවා. තව එකක් කියන්න තියෙන ඕගොල්ලෝ හැම ග්ලූ ගන් ගාලා අලවද්දි අතේ ඇලෙන්න පුළුවන්. ඒ හින්දා ග්ලව්ස් එකක් දාගෙන කරනවා නම් ගොඩක් හොඳයි. ඕගොල්ලන්ට ග්ලූ ගන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් අර පුළුන් වලට ග්ලූ ගන් වක් කරලා එහෙම අලවන්න. එතකොට ඉක්මනට අලව ගන්න පුළුවන්. මම නම් බල්බ් තිබ්බ තැන් වලට උට වැඩියෙන් දාගත්තා. එතකොට අර 아무තු ලස්සනක් එන හින්දා ඒක ඕගොල්ලන් කැමැත්ත අනුව දාගන්න පුළුවන්. ඉතින් මම නම් දැන් RGB light එක ඕගොල්ලන්ට කැමති නම් ඉතින් running light එකක් දාගන්න පුළුවන්. ඒක ගොඩක් ලස්සනයි. මොකද අර එක පැටර්න් දාගන්න පුළුවන් නේ. ඕගොල්ලන්ට ඕන running light එකක් නැතුව RGB light එකක්ම ගන්න පුළුවන් 44 කී එකක්. ඒකෙත් එක පැටර්න් දාගන්න පුළුවන්. ඒ 44 කී එක නම් 4000 ගණක් වගේ වෙන්නේ. හරි ඉතින් guys අපිට තව එක පුළුන් කෑල්ලයි අලවන්න තියෙන්නේ. එහෙනම් අපි මේ අන්තිම පුළුන් කෑල්ලත් අලවලා ඊට පස්සේ බලමු දවස් 5ක් විතර මහන්සි වෙලා හදපු ක්ලවුඩ් වහලේ කොහොමද කියලා. එහෙනම් ඉතින් දවස් 5ක් විතර මහන්සි වෙලා හදපු වහලේ කොහොමද තමයි පේන්නේ ඉතින්. මම වීඩියෝ එකේ මුලින් කිව්වත් වගේ මම මේ channel එකෙන් ගෙන්න යන්නේ ඔයාගේ ගේමින් රූම් එක ලස්සන කරගන්න පුළුවන් දේවල් සම්බන්ධව. ඉතින් ඔයාගේ ගේමින් රූම් එක ලස්සන කරගන්නවත් කැමැත්තෙන් ඉන්න තැන අනිවාර්යෙන් මේ channel subscribe කරලා තියාගන්න. වීඩියෝ එක ඉවර කරන්න ඉස්සෙල්ලා කියන්න ඕන මම ඊළඟ වීඩියෝ එකෙන් ගෙන්න හිතන් ඉන්නේ ඔයාගේ ගේමින් රූම් එක ලස්සන කරගන්න පුළුවන් දේවල් 5ක් ගැන. එහෙනම් ඉතින් ඒකත් අනිවාර්යෙන් බලන්න. ඔය ගේමින් රූම් එකේ පෙන්නලා වීඩියෝ එක ඕන නම් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.